සංසුන් මගක සුන්දර නිවන් මග සොයා ගිය යහපත් වචනින් ලෝකය ආලෝක කළ සුගත බුදුගුණය. සුගත බුදුගුණය අර්ථ දෙකකින් යුක්තයි. ගමනාර්ථය සහ වචනාර්ථය. සුගත ගමනාර්ථයෝ සුන්දර නිවනට සැපත් වීම. සුගඳ යහපත් වචන උන්වහන්සේ කතා කළා. බුදුගුණ අලංකාරයේ සුගත බුදුගුණය විස්තර කරන්නේ යහපත් කොට ඇතැයි සුන්දර තැනට සැපතයි. සොඳුරු බස් කියතැයි කියති ඒ මුනි රජුට සුගතයි. ඔබත් ඒ සංසුන් මග සෙවීමට සූදානම්ද? සුගත ගුණය සංසුන් සිතින් අවබෝධ කරමු. තෙරුවන් සරණයි.